British Vision English Academy තල්විල සහ නිසල් සර්. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට මගේ ගාව පන්තියන දරුවන්ගේ ජාත්‍යන්තර විභාගයකට දැම්මොත් ලැබෙන ප්‍රතිඵල කොහොමද කියලා පෙන්වන්න යනවා. ඉතින් මේ පළවෙනිම ජාත්‍යන්තර විභාගය තමයි මේ බ්‍රිටිෂ් කවුන්සිල් එක හරහා තියෙන YLE කියලා විභාගයක් තියෙනවා. මේක විශේෂයෙන්ම කුඩා දරුවෝ සහ ජාත්‍යන්තර පාසල් වල යන අයටත් ඒ වගේම පිටරට අධ්‍යාපනය ලබන්න ඉන්න අයටත් තියෙන විභාග ටිකක්. ඉතින් ඉදිරියේදී මේ විභාග පිළිබඳව මා විසින් ඔබව දැනුවත් කරනවා. ඉතින් මේ වෙද්දී මම බ්‍රිටිෂ් කවුන්සිල් එක හරහා ඉගෙනගත්ත දරුවෝ තුන්දෙනෙක්ව මම විභාග වලට යොමු කරා. ඒ තමයි YLE කියන එක්සෑම් එකේ පළවෙනිම විභාගය වන ස්ටාර්ටර් කියන එක්සෑම් එක. ඉතින් මෙන්න ප්‍රතිඵල ඇවිල්ලා තියෙනවා. අපි පොඩ්ඩක් බලමු මේ ප්‍රතිඵල මොනවාද කියලා. අපි පොඩ්ඩක් මෙන්න දේවල් මේ තියෙන්නේ බ්‍රිටිෂ් කවුන්සිල් එක හරහා මේ තමයි ලංකාවේ තියෙන ජාත්‍යන්තරව පිළිගත් ආයතනයක් වන බ්‍රිටිෂ් කවුන්සිල් ආයතනය හරහා මා දරුවන්ව කේම්බ්‍රිජ් විභාගයකට යොමු කරා. ඉතින් මෙන්න ඒ සහතිකපත් ආපු බ්‍රිටිෂ් කවුන්සිල් එකේ ලියුම අපි මේක මම කලින් විවෘත කරලා බැලුවා. බලමු දරුවන්ගේ ප්‍රතිඵල කොහොමද කියලා. ඉතින් ගුණාත්මක භාවය හැම දෙයක්ම මේ මනින්නේ කේම්බ්‍රිජ් සරසවිය හරහා. ඉතින් අපි බලමු මේ දරුවන්ගේ ප්‍රතිඵල. පළවෙනියටම කේම්බ්‍රිජ් මෙන්න ඔයාලා බලා ගන්න ඒ ලාංඡනය තියෙනවා. ඒ වගේම මෙන්න ඔබට එහි සහතික කරලා තියෙනවා කේම්බ්‍රිජ් සරසවියේ ඒ වගකීතු නිලධාරීන්. ඉතින් පළවෙනිම දුව තමයි ගුමුදි ගෙතාර. මේ පුංචි දුව ඇත්තටම විභාගයට මුහුණ දුන්නා. දින 60ක් මාස 2ක් වගේ කෙටි කාලයකදී ගුමුදි ගෙතාර මේ තියෙන්නේ ඒ පුංචි දුවගේ සහතිකේ. මේක කොහොමද අපි බලන්නේ? ඉතින් අපි පළවෙනිම බලමු මේ reading and writing. ඒ කියන්නේ යාගේ කියවීම සහ ලිවීම. මෙන්න මේ ඔබ දකිනවා ඇති මේ තියෙන්නේ ඒ දරුවාගේ ලිවීම සහ කියවීම. ඔබ දකිනවා ඇති මේ විදිහට ලාංඡන පහක් තියෙනවා. මේ දරුවාගේ මේ ලාංඡන පහ දෙන්නේ පහෙන් තමයි දෙන්නේ. මේ ලාංඡන වලින් තමයි ඒක ලකුණු කරන්නේ. දැන් හදිස්සිය හරි කිසිම දරුවෙක්ට යම් කිසි දරුවෙකුට දුවෙක්ට පුතෙක්ට reading and writing කියන එක බැරි නම් පොඩ්ඩක්වත් බැරි නම් මේ ලාංඡන මේ විදිහට තද කළු පාටින් වර්ණවත් ගැන්වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබට මම දාන්නම් ඉදිරියේදී මා විසින් ඔබට Google එකෙන් අරගෙන එවැනි ආදර්ශමත් සහතික පත්‍රයක් පිටපතක් දාන්නම්. ඒ කියන්නේ Google එකෙන් මම ඩවුන්ලෝඩ් කරලා මේ දරුවගේ පහෙන් පහම තියෙනවා. පහෙන් පහම ඔබට පේනවා ඇති වර්ණවත් වෙලා තියෙනවා. මේ තියෙන්නේ එකයි මෙන්න මේ ලාංඡනය. මේ ඔබ දකිනවා ඇති මේ කේම්බ්‍රිජ් කියන මේ ලාංඡනය, මේ තියෙන ලාංඡනය වර්ණයෙන් තියෙන ලාංඡනය කළු සුදු පැහැයෙන් මෙන්න මේ විදිහට වර්ණ ගන්නලා තියෙනවා. ඔබට පේනවා ඇති. ඉතින් බලන්න එයා අරන් තියෙනවා කියවීම සහ ලිවීම reading and writing වලට පහෙන් පහ. ඒ වගේම එයාලා මේ විභාගය පවත්වන්නේ බ්‍රිටිෂ් කවුන්සිල් එකෙන් අනුමැතියලත් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය මගින් තීරණය කරන විභාග මධ්‍යස්ථානයකයි තියන්නේ. මේක කිසිම ලංකාවේ රජය පාසලකවත් ගුරුවරු ගෙන්නන්නේ නැහැ. ඒ රජයේ කිසිම ලංකාවේ තියෙන ඉංග්‍රීසි අධ්‍යාපනික ඒ වැඩසටහන් හෝ ඒ පාඨමාලාවන් මේකට අදාළ වෙන්නේ නැහැ. මේක තනිකරම පවත්වන්නේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය මගින්. එතකොට මේකේ විභාග මධ්‍යස්ථාන තියෙන්නේ බ්‍රිටිෂ් කවුන්සිල් එක සහ තව කේම්බ්‍රිජ් ආයතනය විසින් නම් කරපු ආයතනවල පමණයි. එතකොට මේ දරුවන්ව මේ විභාගවලට පුහුණු කිරීම කරන ලද්දේ මා විසින්. ඒ කියන්නේ නිසල් සර්. ඉතින් නිසල් සර් විසින් තමයි මේ කරේ. ඒ කියන්නේ මම පුහුණු කරා දරුවන්ව. මේක කරේ මම දින 60ක් ඕ මාස 2ක් වගේ කිටි කාලයක. ඊට පස්සේ මේ ළමයාගේ ඇහුම්කන් දීමේ බලන්න ඒ දරුවා අරන් තියෙනවා
ඔබට පේනවා ඇති මේ ලාංඡනය 1යි 2යි 3යි 4යි 5යි. පහෙන් පහම අරන් තියෙනවා. ඒ වගේම එයාට ඊට පස්සේ කතා කිරීමේ හැකියාව කොහොමද කියලා අපි බලමු. ඒකත් ඒ දරුවා 1යි 2යි 3යි 4යි 5යි. පහෙන් පහම අරන් තියෙනවා. ඒ කියන්නේ ලාංඡන 15ක් තියෙනවා. ලාංඡන 15ම තද කළු පැහැයෙන් වර්ණ ගැන්විලා තියෙනවා. ඉතින් එතනදී මේක තීරණය කරන්න මේක ඔබ වරදවා වටහා ගන්න එපා. මේ YLE ස්ටාර්ට් එක කියන්නේ පටන් ගැනීමේ තියෙන විභාගයක්. මේක අවසාන විභාගයක් නෙමෙයි. ඊට පස්සේ මේ විභාගයට පසුව තව විභාග ටිකක් තියෙනවා කරගන්න. හැබැයි මේක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන්නේ ජාත්‍යන්තර පාසල් සහ විදේශ අධ්‍යාපනය කවදා හරි දවසක ඔබ විසින් විදේශ අධ්‍යාපනය ලබන්න බලාපොරොත්තු වෙලා ඉන්න නම් ඔබගේ දරුවන්ට ජාත්‍යන්තරව පිළිගත් සහතික පත්‍රයක් මේක. ජාත්‍යන්තරව පිළිගන්න ඔබ ලෝකේ කොහේ සිටියත් ඔබ ඕස්ට්‍රේලියා කැනඩා මහ මුහුදෙන් එහා ලෝකේ ඒ වගේම ලංකාව ඇතුලේ මේ සහතික පත්‍ර ඉතාම ප්‍රමිතියෙන් ඉහළයි. ඉතින් අත්‍තර මට ලොකු ආඩම්බරයක් ඒ දෙමව්පියෝ දරුවෝ ලොකු සහයෝගයක් දුන්නා මේ විභාගය සාර්ථකව කෙටි කාලයක් ඒ කියන්නේ දින 60ක් වනේ කෙටි කාලයකදී කරන්න. මේ තියෙන ඒ දරුවෝ තුන්දෙනාව දැම්ම. ඒ දරුවෝ තුන්දෙනාගේ සහතික පත්‍ර. ඉතින් ඔබට මේ විභාග පිළිබඳව මම පසු වීඩියෝ එකකින් මේ පිළිබඳව දැනුවත් කිරීමක් කරා. ඇත්තටම ඔබ විසින් මේ වැනි විභාග කරගත යුතුයි ඔබේ දරුවන් සඳහා. අපි බලමු ඊළඟ දරුවා කවුද කියලා. මෙන්න මේ දරුවා තමයි ගුමුදි ගෙතාරා. මේ ගුමුදි ගෙතාරා එක. අපි ඊගාට බලමු කවුද ඊළඟ දරුවා කියලා. දැන් ඊළඟට අරන් තියෙන්නේ අපි ඔබට පේනවා ඇති මෙන්න ලාංඡනය වර්ණ ගැන්විලා තියෙනවා රණුජි හංස නදී. මේ රණුජි හංස නදී කියන පුංචි දුවත් ඔබට පේනවා ඇති මා පෙර කිව් ආකාරයටම ඔබ ගනින්න තද කළු වර්ණයෙන් ගැන්විලා තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි. ඔහුගේ ඇයගේ රීඩින් ඇන්ඩ් රයිටින් ලිවීම සහ කියවීම ඇයත් පහෙන් පහම අරන් තියෙනවා. ඒ වගේම ඇහුම් කන්දීම ඔබ හොඳට බලන්න ගනින්න 1යි 2යි 3යි 4යි 5යි. පහෙන් පහම අරන් තියෙනවා. ඉතින් මේ කිසිම එකක් ප්‍රමිතිගත සහතික මේවා කිසිම කෙනෙක්ට හොරට හදන්න බෑ. මේවා හොරට හදන්න බෑ. හේතුව මධ්‍යස්ථානේ තියෙනවා. අයගේ මේ සියලුම දේවල් මේ මධ්‍යස්ථාන නම් කරලා තියෙනවා. විභාග අංකයක් තියෙනවා. ලෝකෙ කොහේ සිට හරි මේ ප්‍රතිඵල බලන්න පුළුවන්. ඒ වගේම අපි බලමු අයගේ කතා කිරීම කොහොමද කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය මගින් දීලා තියෙන්නේ. 1යි 2යි 3යි 4යි 5යි. පහෙන් පහම අරන් දෙනවා. ඒ කියන්නේ 15ක් තියෙනවා. 15න් 15ම අරන් තියෙනවා. මේ තියෙන දරුවෝ අපිට පේනවා ඇති මේ ඒ දරුවෝ දෙන්න අපිට පේනවා. ඊළඟට අපි ඊළඟ දරුවා බලමු. ඊළඟ දරුවත් කොහොමද අරන් තියෙන්නේ කියලා. ගයාන් හේරත් මේ ඉන්නේ මේ පුංචි පුතත් ගයාන් හේරත් මේ කේම්බ්‍රිජ් සරසවිය මෙන්න ඒ ලාංඡනය වර්ණයෙන් මේ කිසිම එකක් හොර සහතික නෙමෙයි. ඉතින් මේ තියෙන්නේ මේ නැවතත් අපි බලමු රීඩින් ඇන්ඩ් රයිටින් 1යි 2යි 3යි 4යි 5යි. ඊට පස්සේ ඇහුම් කන්දීම 1යි 2යි 3යි 4යි 5යි. ඊළඟට කතා කිරීම 1යි 2යි 3යි 4යි 5යි. ඒ කියන්නේ 15න් 15ම මේ දරුවත් තරම් තියෙනවා. ඉතින් ඔබට මෙන්න තියෙනවා කිසිම එකක් හොර සහතික නෙමෙයි. සහතික තුනම තියෙනවා ඔබ බලන්න. ඔබට මේවා පෙන්වන්නේ දැනුවත් කිරීම සඳහා ඒ දරුවෝ දෙමව්පියෝ ඉතාම සහයෝගයෙන් ඒ වැඩ ටික කරලන්න මට ලොකු සහයෝගයක් දුන්නා. ඉතින් නැවතත් ඒ දරුවෝ දෙමව්පියන්ට ස්තුතිවන්ත වෙනවා. මෙන්න ඔබට එය හොඳින් පේනවා ඇති දරුවෝ තුන්දෙනාට ලැබිලා තියෙන සහතික පත්‍ර කොහොමද කේම්බ්‍රිජ් සරසවිය මගින්. ඉතින් ඔබ වරදවා වටහා ගන්න එපා මේක අවසාන විභාගය නෙමෙයි. මේක පටන් ගන්න විභාගය. ඉතින් ඒකෙදි වයස් සීමාවල් තියෙනවා. සමහරක් වෙලාවට අපිට වයස දීලා තියෙන වයස් සීමාවල් වලදී මේ සහතිකයේ මුල ඉඳලා තිබීම වැදගත් වෙනවා. මේ සහතික ඔබ මුල ඉඳලම කරගන්න ඕන. එහෙම ඔබ යම් තැනක ඉංග්‍රීසි අධ්‍යාපනය හදාරනවා නම් ඒ ගුරුවරු විසින් ඔවුන්ට දැනුමක් තියෙන්න ඕන ඔබගේ දරුවන්ව ඒ සුදුසු වයසේදී
ඒ අදාළ ජාත්‍යන්තර විභාග සඳහා යොමු කරන්න. ඉතින් සමහරක් වෙලාවට මේ දරුවෝ මට හම්බුනේ ඔවුන්ට මේ විභාග කරන්න තියෙන අවසාන ඔවුන්ගේ ඒ වයස් සීමාව ගෙවිගෙන යන කාලේ. ඉතින් මා විසින් ඔවුන්ට පළවෙනි සහතිකය අරන් දුන්නා. දැන් සමහරක් වෙලාවට ඊළඟ විභාගය කරද්දී සමහරක් මෙතන ඉන්න දරුවන්ට ඒ විභාගයේ වයස ගිහිල්ලා ඉවරයි. හැබැයි ඒකේ තියෙන වටිනාකම තමයි ඔවුන්ට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය මගින් දීපු සහතික පත්‍රයක් තියෙනවා. එතකොට ඔවුන්ගේ ඒ විභාගයේදී ඒ විභාගයට ලැබිය යුතු ඉහළම ප්‍රතිඵල ලබා දීලා තියෙනවා. ඉතින් ඔබ පාසලේදී ගන්න ලකුණුවත් පාසලේදී පවත්වන විභාගයේ සම්බන්ධව කිසිම සම්බන්ධයක් මේ විභාග එක්ක නැහැ. හේතුව අපේ ලංකාවේ පාසල් පද්ධතිය තුල ඒ වගේම ලංකාවේ ඉස්කෝලවල සහ ලංකාවේ රජය තුල මේ විභාගය සම්බන්ධව කිසිම සම්බන්ධයක් නැහැ. මේ විභාග පවත්වන්නේ ලංකාවේ රජය මගින් නෙමෙයි පිටරට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය මගින්. එතකොට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය මගින් හඳුන්වා දෙන පළවෙනිම විභාගය තමයි මේ තියෙන්නේ. ඉතින් මේ සහතික පත්‍රවල තියෙන වටිනාකම තමයි ඔබ ජාත්‍යන්තර පාසලකට යනවා නම් ඒ වගේම විශේෂයෙන්ම පිටරටක දරුවන්ව කවදා හරි අධ්‍යාපනයට යොමු කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවනම් ලෝකෙ ඕනම තැනක මේ සහතික පත්‍ර ඔබ පිළිවෙලට අරගෙන තියෙනවා ඔබට ඔබගේ දරුවාගේ තියෙන ඉංග්‍රීසි මට්ටම ලිවීම කියවීම කතා කිරීම අහුම්කන් දීම මේ භාෂාව ඉංග්‍රීසි භාෂාව තුළ ඔබේ දරුවා මොන තැනකද ඉන්නේ කියලා ඒ අදාළ විදේශ හෝ මෙරට ජාත්‍යන්තර පාසල් වල ඉන්න සියලුම ගුරුවරුන්ට දැනගත හැකි වෙනවා. එතකොට එහි තියෙන වාසිය තමයි ඔබේ දරුවට වෙන රටකට ගියාම මුල ඉඳලා අධ්‍යාපනය හදාරන්න ඕනේ නෑ. හේතුව ඔබේ දරුවගේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන ලිවීම කියවීම කතා කිරීම ඇහුම්කන් දීම කියන භාෂාවේ හතර මේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය මගින්ම එහි තියෙන ප්‍රමිතිය සනාථ කරලා තියෙනවා මේ ලිඛිත. ඉතින් මේ ඔබට ඉදිරියේදී මම මේ විභාග පිළිබඳව දැනුවත් කරනවා. නැතුව ඔබ වරදවා වටහා ගන්න එපා. සමහරක් වෙලාවට ඔබ ඔබගේ දරුවන්ව මේ වෙලෙදි රජයේ පාසල් වල ලකුණු පස්සේ යනවා. ඉතින් ඔබ හදාරිය යුත්තේ ඔබේ දරුවට ඉංග්‍රීසි භාෂාව. ඔබේ දරුවට දිය යුත්තේ ඉංග්‍රීසි භාෂාව. ඉතින් ඉංග්‍රීසි භාෂාව දෙන්න. දරුවන්ගේ ඉංග්‍රීසි භාෂාව තුල තියෙන ඒ මට්ටම ඉහළට ගන්න. ඒ වගේම ඔබේ දරුවට ඔබ විසින් දිය යුත්තේ ජාත්‍යන්තර පිළිගත් සහතික පමණි. ඔබේ දරුවන්ට ඔබ ජාත්‍යන්තර විභාගවලට දාන්න. ඔබේ දරුවව ඔබ හැම විටම ජාත්‍යන්තර විභාග ජාත්‍යන්තර විෂය නිර්දේශය වෙත යොමු කරන්න ඔබ වග බලා ගන්න. ඉතින් මේ තියෙන්නේ අපේ ආයතනය තුල දරුවන්ට උගන්වන විෂය නිර්දේශයන් ජාත්‍යන්තර විෂය නිර්දේශයන්. ඉතින් අපිට පේනවා ඇති කේම්බ්‍රිජ් සිලබස් තමයි මා සහ මගේ ආයතනය බ්‍රිටිෂ් විෂන් ආයතනය තුල ඉගැන්වීම් කෙරෙන්නේ. ඉතින් ඉදිරියේදී අපි ඔබව තව දැනුවත් කරනවා. මොකද ඔබේ දරුවාට හොඳම දේ දීම සහ ඔබ විසින් ඔබේ දරුවාට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දිය යුත්තේ ජාත්‍යන්තර පිළිගත් මට්ටමකට. ඉතින් හේතුව තමයි ලෝකේ ඕනෑම තැනක හොඳට මතක තියාගන්න මේ සහතික පත්‍ර මේ දේවල් මේ කේම්බ්‍රිජ් කියන මේ ලාංඡනයේ තියෙන ඕනෑම සහතිකයක් ලෝකේ ඕනෑම තැනක පිළිගන්න. ඉතින් ඔබ බුද්ධිමත් දෙමව්පියෝ බුද්ධිමත් ලංකාවේ ගොඩක් විශේෂයෙන්ම බුද්ධිමත් දෙමව්පියෝ ඔබ දැනුවත් වෙලා ඇති කියලා හිතනවා මේ වීඩියෝ එක හරහා. ඔබට අවශ්‍ය නම් තව කරුණු දැන ගැනීමට මගේ ආයතනයේ බ්‍රිටිෂ් විෂන් ඉංග්‍රීසි අධ්‍යාපන ආයතනයේ තල්විල අපි පිහිටවලා තියෙනවා. මාගේ නම් දුරකථන අංකය මම ඔබට ඉදිරියේදී යොමු කරන්නම්. ඒ සඳහා ඔබට ඒ අංකයට කතා කිරීම මගින් ඔබට මෙහි තියෙන දේවල් දැනගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මතක තියාගන්න ඔබේ දරුවාව මා විසින් මෙම මේ තියෙන බ්‍රිටිෂ් කවුන්සිල් එක ආයතනයට තමයි විභාග සඳහා යොමු කරන්නේ.
මේ තියෙන බ්‍රිටිෂ් කවුන්සිල් මෙන්න ලාංඡනය මේ ලංකාවේ තියෙනවා හැමතැනකම. ඒ වගේම තමයි තව දෙයක් කියන්න ඕන මේ විභාග අපිට ඕන වෙලාවට දාන්න බෑ. මේ විභාග වලට මට ඕන දවසට ළමයිව දාන්න බෑ. මේ බ්‍රිටිෂ් විෂන් ආයතනය තුල කරන්නේ දරුවන් මේ විභාගයට සූදානම් කරනවා. එතකොට මේ විභාග සඳහා අවුරුද්දකට කොච්චර විභාග ප්‍රමාණයක් තියෙනවද? ඒ වගේම කොයි නගරවලද මෙවැනි ආයතනය විභාග මධ්‍යස්ථාන පවත්වන්නේ කියලා තීරණය කරන්නේ මම නොවේ. මමවත් ලංකාවේ රජය මගින්වත් නොවේ. බ්‍රිටිෂ් කවුන්සිල් එක හරහා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය සහ ඒ අදාළ විදේශ රටවල තියෙන මේ බ්‍රිටිෂ් කවුන්සිල් සහ මේ කේම්බ්‍රිජ් කියන ඒ අදාළ විශ්වවිද්‍යාල මගින් තමයි ඒ අදාළ රටේ කොයි ස්ථානවලද මේ විභාග පවත්වන්නේ කියලා තීරණය කරන්නේ. සමහරක් වෙලාවට ඔබට ඔබේ දරුවාගේ විභාගයට යද්දී සමහරක් වෙලාවට අවුරුද්දේ මුල තියෙන විභාග දිනය සමහරක් දවස්වලට ඔබට සිද්ධ වේවි, මට සිද්ධ වෙනවා. ඒ අදාළ කාලෙදී දෙමව්පියන්ගේ අවශ්‍යතාවය අනුව දරුවන්ගේ අවශ්‍යතාවය අනුව ඔවුන්ට තියෙන සමහරක් ළමයි ඉන්නවා විදේශගත වීමේ හදිස්සියක් තියෙනවා. එතකොට මට දෙමව්පියයිලා කියනවා ඊළඟ අවුරුද්ද වෙද්දී මට මේ අහවල් කාලෙදී විභාග වලට යන්න ඕනේ. එතකොට මම බලනවා ළඟම තියෙන විභාග මධ්‍යස්ථානය කොහෙද තියෙන්නේ කියලා. ළඟම. එතකොට හිතනවා නම් මීගමුව, මාරවිල, හලාවත තියෙනවා නම් මම ඒවට යොමු කරනවා. හැබැයි ඔබ මතක තබා ගත යුතු කරුණක් තමයි මේ විභාග දිනයන් පහුවෙලා නම් ඒ වෙද්දි ළඟම තියෙන විභාගය ළඟම තියෙන විභාග දිනය තියෙන ආයතනය තියෙන සමහරට අනුරාධපුරේ වෙන්න පුළුවන්. ළඟම තියෙන විභාග දිනය අනුරාධපුරේ වගේ දුර ස්ථානයක මධ්‍යස්ථානයක තිබ්බොත් මට සිද්ධ වෙනවා දරුවට ඒ මධ්‍යස්ථානයට යොමු කරන්න. හේතුව මේ දින තීරණය කරන්නේ මධ්‍යස්ථාන තීරණය කරන්නේ මා නොවේ. නිසංසයවත් මාගේ ආයතනය තුලින්වත් නොවේ සහ ලංකාවේ රජයවත් නෙවෙයි. ඉතින් එතකොට සමහරක් වෙලාවල් වලට ඔබට මාතලට යන්න වෙනවා. එතකොට ඔබ අසුව කිසිම දවසක මේ වැරදි වැටහීමක් ගන්න එපා. මට මේ ළඟපාත තියෙනවා නම් මධ්‍යස්ථානයක්, ඒ වගේම ඔබ ඉල්ලන දිනට අදාළව ඒ මධ්‍යස්ථානය තුල විභාගය පැවැත්වෙනවා නම් මා ඉතා සතුටින් ඔබගේ ප්‍රවාහනය සම්බන්ධව යන මුදලද ඉතිරි කරමින් ළඟ තියෙන විභාගවලට සහ මධ්‍යස්ථාන වලට දාන්න 100%ක් වගකීම මා දරනවා. ඉතින් මේ දරුවෝ ගොඩක් දුර යන්න සිද්ධ වුණා දරුවන්ට. අනුරාධපුරේ යන්න වුණා. මේ දෙමව්පියෝ දරුවෝ ගොඩක් කැප වුණා. ඉතින් මම මේ වීඩියෝ කරා ඒ දෙමව්පියන්ටත් දරුවන්ටත් ඔවුන් අසීමිත ලෙස කැපකිරීමක් කරා. ඉතින් දුවේ පුතේ මේ දරුවෝ තුන්දෙනා සහ දෙමව්පියන්ටත් මට කියන්න තියෙන්නේ පුතේ ඔයාලා කැප කරපු දෙයට ඔබට නිසල්ස විසින් ඔබ සියලුම දරුවෝ තුන්දෙනාටම සම ප්‍රතිඵල ගන්න විදියට සම ප්‍රතිඵල ගන්න මා විසින් ඔබේ දරුවන්ට පුහුණු කිරීම කරපු බව මෙන්න සහතික පත්‍රවලම තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි මෙච්චර වෙලා මේ වීඩියෝ බැලුවට. ඉතින් ගොඩාක් සතුටුයි මගේ දරුවෝ සහ මගේ මාව විශ්වාස කරලා මා වෙත එවන දෙමව්පියන්ට ඉහළම ප්‍රමිතියට අනුව වැඩ කරන්න මා බැඳිලා ඉන්නවා. ඉතින් නැවත වාරයක් මේ වීඩියෝ එක බලපු ඔයාලටත් ගොඩාක් ස්තුතියි. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.